සුබ දවසක් ඕගොල්ලෝ සියලු දෙනාට යහරා ෆැෂන් YouTube නාලිකාවට ඔයගොල්ලන්ව අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් සතියකින් විතර වීඩියෝ එකක් දාන්න බැරි වුණා. අද සායක් මහන හැටි තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. අද මම කියලා දෙන්නේ ජිප්සි සාය මහන විදිය. අපි බලමු මේ ජිප්සි සාය කොහොමද එන්නේ කියලා මුලින්ම. මේ විදිහට ඉනට බෑන්ඩ් එකක් දාලා මෙහෙම තට්ටු විදිහට මහන සායක් තමයි අපි ජිප්සි සාය කියලා කියන්නේ. මේකේ අපිට තට්ටු ගාන වැඩි කරගෙන මහ ගන්න පුළුවන්. මෙහෙම රැලි තියෙන විදිහට තට්ටු ගාන වැඩි කරමින් මහ ගන්න පුළුවන්. මේකේ තට්ටු 1යි 2යි 3ක් තියෙනවා මම ඇඳපු එකේ. චුට්ටක් ඉන්න ඔයගලන්ට පේනවා මදිත් දන්නේ. මේ විදිහට තට්ටු 3ක් තියෙන විදිහට තමයි යන්නේ මම. ඕනනම් මේක ඔයගලන්ට තව තට්ටු ගාන වැඩි කරගන්න පුළුවන් ඕන ගානකට. ඉතින් මම අද කියලා දෙන්න හදන්නේ තට්ටු 3ක සායක්. මෙතන අපිට බෑන්ඩ් ඉන පටිය මේක ඉන පටිය මේක අපිට බෑන්ඩ් එකක් විදිහට දාන්නත් පුළුවන්. බෑන්ඩ් එකක් විදිහට දාන්නත් පුළුවන්. නැත්නම් ඉලාස්ටික් කරලා දාන්නත් පුළුවන්. ඉතින් දැන් මේකේ මම හිතන් ඉන්නේ මේ මහන සායට ඉන පටිය බෑන්ඩ් එකක් විදිහට දාන්න. ඊට කලින් මම ඔයගොල්ලන්ට මම දාරගෙන තියෙන සායට අවශ්‍ය මෙෂර්මන්ට් ටික මේ සාය මට මහගන්න ඒකින්ද මට අරන් තියෙන මෙෂර්මන්ට් ටික මම ඔයගොල්ලන්ට කියන්නම්. ඉන මට මගේ 31ක් තියෙනවා. මම සාය උස ගන්නේ අඟල් 27ක් විතර. මොකද මම එච්චර උස නැහැ. ඉතින් අඟල් 27ක් විතර තමයි මම සාය උස ගන්නේ. ඔය විදිහට ගන්න. පේනවා ඇති. ඔය විදිහට ඔයගොල්ලන්ගේ මෙෂර්මන්ට් ඔයගොල්ලන්ට ලකුණු කරගන්න පුළුවන්. මුලින්ම මම මේක ඉන පටිය සඳහා අඟල් 34ක් දිග පටියක් මෙහෙම කපා ගන්නවා. මේකේ පළල විදිහට මම ගන්නවා අඟල් 4ක්. මෙතන ඉඳන් මෙතනට පළල අඟල් 4යි. දිග 34ක් විදිහට ඉන පටියට ගන්නවා. අඟල් 4ක් විදිහට මම පටිය ගත්තේ. මේක දෙකට නැවුවම අඟල් 2ක් එනවා. ඒකෙන් භාගේ දෙපැත්තට සායේ ඉනට අහු වෙලා ගියාම අඟල් 1මාරක පටියක් තමයි බෑන්ඩ් එක විදිහට එන්නේ. 34ක් ගත්තේ. අපි මේක 31කට මහලා ඊට පස්සේ පොඩි ප්‍රමාණයක් අපි පටියෙන් ඉතුරු කරන්න ඕන. මෙතන හක් එකක් රඳව ගන්න. එක පැත්තකින් අනිත් පැත්තේ සාය ගානටම තියලා මහනවා. මෙතනින් පොඩි ප්‍රමාණයක් ඉතුරු කරලා අපි හක් එකක් අල්ලගන්න රෙදි ප්‍රමාණය ඉඳ තියා ගන්න ඕන. ඉතින් ඒකටත් එක්ක තමයි මම සාය 34ක් විදිහට සාය ඉන පටිය ඔහොම ගත්තේ. ඊට පස්සේ අපි බලමු සාය තට්ටු කීයකට ගන්නවද කියලා. මම තට්ටු 3කට මේ සාය ගන්න හිතුවා. එහෙනම් මේ අපිට අවශ්‍ය උසෙන් මේක බෙදා ගන්න ඕන සාය කොටස්. මෙහෙම කරන්න පුළුවන්. මේක කොටස් 3 සමාන 3කට බෙදලා ගන්නත් පුළුවන්. නැත්නම් ඕගොල්ලන්ට වෙනස් ආකාරයකට ගන්නත් පුළුවන්. වෙනස් ආකාරයට කිව්වේ පළවෙනි තට්ටු දෙක එක සමානව ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ තට්ටුව චුට්ටක් ඊට වඩා වැඩි උසකින් ගන්න පුළුවන්. නැත්නම් පළවෙනි තට්ටුව අඩුවෙන් අරන් ඊළඟ තට්ටු දෙක
එක සමානව ගන්න පුළුවන්. කොහොම හරි අවශ්‍ය ඕගලන්ට උස අවශ්‍ය වෙන විදිහට මේ තට්ටුවල උස ප්‍රමාණයන් වෙනස් කරගෙන තට්ටුවෙන් තට්ටුවට උස ප්‍රමාණය වෙනස් කරගෙන රෙදි තියෙන හැටියට කරගන්න පුළුවන්. දැන් ඉතින් මම ගන්නවා මේක හරි සමාන කොටස් 3කට ගන්නවා. ඒකිනුත් පළවෙනි දැන් මේ 27 මම ගත්තේ සාය උස 27යිනේ. 27 3ට බෙදුනම අඟල් 9යි. ඒ කියන්නේ කොටස් 3කට බෙදුනොත් අඟල් 9යි එන්නේ. 27 බෙදීම 3 අඟල් 9යි. ඒ 9යිනුත් පළවෙනි තට්ටුවට මට බෑන්ඩ් එකේ උස මැහිලා මෙහුම් වාසි අයින් වෙලා අඟල් 1මාරක් ඉතුරු වෙනවනේ. එහෙනම් මේ 1මාරට තමයි මම ඉතුරු අඟල් 9ක උස එන විදිහට ඉතුරු තට්ටුවේ උස සාදා ගන්න ඕන. එතකොට මට ඕන වෙනවා 7මාරක්. 7මාරක්. ඒ කියන්නේ පළවෙනි තට්ටුවේ උස 7මාරයි. මෙහුම් වාසි නැතුව. ඒකට මම තව අඟලක් එකතු කරනවා. එතකොට මෙතන 1මාරයි මෙතන 7මාරයි 9යි 1යි 10ක් වෙනවා. ඔන්න දැන් පටියත් එක්කම මෙතන උස හැදිලා තියෙන්නේ 10යි. ඊළඟ තට්ටු දෙකෙත් උස එන්නේ 9 9නේ. ඒකිනුත් ඊළඟ තට්ටුවට දෙවෙනි තට්ටුවත් අඟල් 9යි. ඒ 9ට මෙහුම් වාසි අඟලක් එකතු කරලා 10ක් ගන්නවා. මේ පළවෙනි තට්ටුව පටිය එක්ක මේ දෙවෙනි තට්ටුව 9 ඊළඟට තුන්වෙනි තට්ටුවට මම දැන් 9ක් උස තියෙනවනේ ඒකේ. ඒකට ගන්නවා මම සායි මේ කොටස අහු වෙන්න මෙහුම් වාසි භාගයයි වාටියට මම තව මෙහුම් වාසි අඟලක් එකතු කරනවා. ඔක්කොම අඟල් 1මාරක් වෙන්න ඒකට තියෙනවා. එතකොට එතන 10මාරයි. දැන් ওই විදිහට තමයි අපි සාය තට්ටු තුනේ උස හදාගන්නේ. මෙතන පළවෙනි තට්ටුවේ මේ පටිය 1මාර අයින් කරාම පටියෙන් අපිට ලැබෙන අඟල් 1මාර අයින් කරාම අපිට පළවෙනි තට්ටුවේ උස අවශ්‍ය වෙන්නේ 8මාරයි. මෙහුම් වාසිත් සමග. දෙවෙනි තට්ටුවේ උස අවශ්‍ය වෙන්නේ අඟල් 10යි. මෙහුම් වාසි සමග. තුන්වෙනි තට්ටුවේ උස අවශ්‍ය වෙන්නේ පහළ උඩ මෙහුම් වාසි පහළ වාටිය මෙහීම සඳහායි අඟල් 10මාරයි මෙහුම් වාසි අවශ්‍යයි. දැන් ඊට පස්සේ අපි මේක රැලි වලට රෙදි සකසගන්නේ කොහොමද කියලා බලමු. ඔන්න මම දැන් පළවෙනි තට්ටුව අඳිනවා. දෙවෙනි තට්ටුව තුන්වෙනි තට්ටුව 1 2 3 පළවෙනි තට්ටුවට මෙහුම් වාසි සමග 8මාරයි. දෙවෙනි තට්ටුවට මෙහුම් වාසි සමග 10යි. තුන්වෙනි තට්ටුවට මෙහුම් වාසි සමග 10මාරයි. පළවෙනි තට්ටුව රැලි වෙන්න අපි ඉන වට වැඩි කිරීම 2 නැත්තම් 1මාරක් ගත්තත් ඇති. ඒ කියන්නේ ඉන වට දැන් ඔයාගේ 30යි නම් 30යි 60ක් වෙන්නත් ගන්න පුළුවන්. නැත්තම් 1මාරක් ගත්තත් ප්‍රමාණවත්. ඉන වට වගේ 1මාරක්. අපි හිතමු ඉන වට 30යි නම් ඒ වගේ 1මාරක් වුණාම 30න් භාගය 15යි. එතකොට 30යි 15යි 45ක් විදිහට ගන්න පුළුවන්. Tamanට කැමති විදිහට ගන්න පුළුවන්. දෙගුණයක් කරලා ගන්න පුළුවන්. අපි හිතමු මේක දෙගුණයක් කියලා. ඉනවට වගේ 2යි. ඊට පස්සේ දෙවෙනි තට්ටුවට ගන්න ඕන
දැන් මෙතන පළවෙනි තට්ටුවේ 60ක් තියෙනවානේ. එහෙනම් මේ 60ට දැන් මෙතන අපිට ඔන්න ආවා. අපි 60ක් ගත්තා කියලා හිතමුකෝ. පළවෙනි තට්ටුවට 60ක් ගත්තා. එහෙනම් දෙවෙනි තට්ටුවට ඔයගලන්ට 60යි 90ක් ගන්න පුළුවන්. 60යි 60න් භාගේ 30යි. ඒකට තව 30ක් එකතු කරාම 90ක් විදිහට ගන්න පුළුවන්. ගොඩක් රැලි අවශ්‍ය නැත්තම් අඟල් 15ක් එකතු කරත් ඇති. හැත්ත පහක් වෙන්න. මොකද රැලි වැඩි වෙන්න සාය වට ප්‍රමාණය වැඩි වෙනවා. මෙතන පැහැදිලි ඇති කියලා හිතනවා මම. ඉන වටද වගේ දෙගුණයක් අපි ගත්තා අඟල් 60යි. ඊට පස්සේ මේ සාය එතකොට ඒ 60 අනිවාර්යයෙන්ම දෙවෙනි තට්ටුවේ තියෙන්න ඕනනේ. ඒ 60ට ඕන නම් ඕගලන්ට තව 60යි 120ක් කරලා දෙගුණයක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට රැලි පොඩි ප්‍රමාණයක් එන්න 15යි කරලා ගන්න පුළුවන්. නැත්නම් මේ 60න් භාගේ 30යි කියලා තව මේ පටිය වගේ එකමාරක් වෙන්න හදාගෙන 90ක් වෙන්න ගන්න පුළුවන්. මේ විදිහට 60යි 75 වෙන්න ගන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් මේ පටියේ එහෙනම් අනිවාර්යෙන් 75 තියෙන්න ඕනනේ. ඒ 75ටත් ඕගොල්ලන්ට කැමති නම් 15ක්. ඕගොල්ලෝ වැඩි කරන්න එතකොට 90ක් එනවා. රැලි වැඩි කරන්න කැමති විදිහට 15ක් 30ක් ඒ වගේ කැමති ප්‍රමාණයක් වැඩි කරලා ඊළඟට තට්ටුව හදාගන්න පුළුවන්. ඔන්න දැන් මම ගත්ත ඉනවට වගේ දෙගුණයක් 60ක් ගත්තා. මේ ඊළඟට මේ 60ට අඟල් 15ක් එකතු කරලා 75ක් ගත්තා. තුන්වෙනි තට්ටුව 75ට 15ක් එකතු කරලා 90ක් එන විදිහට ගත්තා. ඔන්න ওই විදිහට තමයි සාය කොටස් වල රැලි ටික හැදෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ ඔයගොල්ලන්ට පළවෙනි තට්ටුවට පළවෙනි තට්ටුව මෙහෙම තියෙනවා. ඒකට දෙවෙනි තට්ටුව මේ වටේටම හරියන විදිහට රැලි කරලා දෙවෙනි තට්ටුව අල්ලගත්තා. ඊට පස්සේ තුන්වෙනි තට්ටුව රැලි කරලා මේ ප්‍රමාණයට මේකට අල්ලගත්තා. ඊට පස්සේ ඉන ඕගොල්ලන්ට අවශ්‍ය ඉනේ ප්‍රමාණය තියෙනවනේ ඕගොල්ලෝ ගත්ත ඉනවට ප්‍රමාණය අඟල් 30යි මේකෙන් රැලි කරලා ඉන බෑන්ඩ් එක හදාගෙන ඉනට බෑන්ඩ් එක අල්ලගන්න තමයි තියෙන්නේ. පිටිපස්සේ ෂිපර් එකක් හෝ හක් එකක් දාන්න පුළුවන් විදිහට පිටිපස්සේ හදාගන්න මේ විදිහට. මේ විදිහට අපි හිතමු මේ සාය පිටිපස්සන මෙන්න මෙතනින් හක් එකක් දාගන්න පුළුවන් විදිහට ෂිපර් එකක් හෝ එහෙම දාලා මෙතන පිටිපස්ස හදාගන්න පුළුවන්. මෙතනින් හක් එකක් එන්න එහෙම නැත්නම් ෂිපර් එකක් එන විදිහට පිටිපස්සේ විවරය තියාගෙන හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි ඔය සාය මහන්නේ. මහලා බලන්න හරිම පහසුයි. ඉක්මනින්ම කරලා ඉවර ගන්න පුළුවන්. ඉතින් මේක පැහැදිලි ඇති කියලා හිතනවා ඕගොල්ලන්ට. මොනවා හරි යම්කිසි අපහැදිලි තැනක් තිබුණා නම් මට කමෙන්ට් එකක් දාලා අහන්න කියලා ඉල්ලනවා. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ආදරෙන් ඔයාව පිළිගන්නවා. තාම ඔයා මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තවත් කෙනෙක්ට මේ වීඩියෝ එක බලන්න share කරන්න කියලා ඉල්ලනවා. like කරන්න කියලාත් ඉල්ලනවා. අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් එහෙනම් මං ගිහින් ඉන්නම්. ඔයගොල්ලෝ හැම දිනාටම සුබ දවසක්. bye bye.